බෝවන් ක්‍රිකට් ලෝලින් හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වෙනවා. ඒ වගේම අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ ඉදිරියේදී පැවැත්වීමට තීරණාත්මක T20 තරඟාවලිය වෙතයි. අද අපි මේ වීඩියෝෙන් තරඟාවලියට අදාළ සියලු තොරතුරු පිළිවෙලකට කතා කරමු. තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6ට කින්ස්ටන් හිදී ආරම්භ වීමට නියමිතයි. පළමු තරඟය ජුනි 12ත්, දෙවන තරඟය ජුනි 14ත් සහ තුන්වන තරඟය ජුනි 15 ආරම්භ වීමට නියමිතයි. දැනට පවතින T20 ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 9 වෙනි ස්ථානයේත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 7 වෙනි ස්ථානයේත් පසු වෙනවා. කාලගුණ වාර්තා අනුව කින්ස්ටන් හි වර්ෂාපතනයේ අවදානමක් පවතින නමුත් මේ තරඟාවලියේ නව පුහුණුකරුවෙක් සහ නව නායකත්වයක් යටතේ අපේ කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කරන ඉතා වැදගත් සාධකයක් වෙනවා. ශ්‍රී ලංකාව මෙම තරඟාවලිය සඳහා නම් කළ ඇති සංචිතය නායක කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ලසිත් ක්‍රුස් පුල්ලේ, බිනුඩ ෆර්නෑන්ඩෝ, වනිදු හසරංග, දිල්ෂාන් මදුශංක, එෂාන් මාලිංග, කමිදු මෙන්ඩිස්, කමිල් මිෂාර, පැතුම් නිස්සංක, පවන් රත්නායක, මිලාන් රත්නායක, දසුන් ශානක, මහේෂ් තීක්ෂණ, නුවන් තුෂාර සහ දුනිත් පෙල්ලාලගේ. ප්‍රේක්ෂකයන් විදිහට අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපේ කණ්ඩායම මේ අභියෝගයට හොඳින් මුහුණ දෙයි කියලා. තරඟාවලිය ගැන ඔයාලාගේ අදහස් මොනවාද? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න.